දැන් ලංකාවේ නිවුස් බලද්දි පුදුමාකාර වින්දනයක් තමයි තියෙන්නේ. එක දවසකට කුඩු රේඩ්, තව දවසකට පාතාල රේඩ්. ඒ අස්සේ අනුර කියනවා රටේ බිල්ඩින් හදන්නේ නෑලු. ඒ වයින් හොරකම් වෙනවලු. මොන ගම් කබරයෝ දප්පා මෙයාලා. එන්න කලින්නම් කොහොමද කිව්වේ? කට උල් කරගෙන ඇඟිලි උල් කරගෙන පැය ගණන් පච දෙසුවේ. ඔගොල්ලෝ ලංකාව මැන්දුවා නේද? හිතවතුනි ලංකාවේ පාන් පිටි තරමටම දැන් කුඩු අහුවෙනවා. ඔයාලට ඒක ගැන මොනවද හිතෙන්නේ? මෙච්චර කුඩු අපි නම් කුඩු ගැන අහලා තිබුණේ කන් හැන්දෙන් ගිනි කූරකින් ගන්න සයිස් එකට. හැබැයි දැන් ආණ්ඩුව කියන විදිහට කුඩු කියන්නේ නිකන් සවලකින් බෙදන්න පුළුවන් මට්ටමේ තියෙන දෙයක් ගන්නට. මිත්‍රවරුනි, අපි අද කතා කළා අපේ හිතවත් පොලිසියේ ඉතා ඉහළ තනතුරක් දරන මිත්‍රයෙකුට. ඒගොල්ලෝ කියන කතා අහපුවම පුදුම හිතෙනවා මිත්‍රවරුනි. අපි දැන් කතාවට එමු. අපට ලැබුණු තොරතුරු අනුව ලංකාවේ පහුගිය අවුරුදු කීපයේම මත්ද්‍රව්‍ය එහෙමත් නැතිනම් අපේ රටේ භාෂාවෙන් කියන විදිහට කුඩුවල මිල ලොකුවට වෙනස් වුණේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් අයිස් කියන මත්ද්‍රව්‍යයේ මිල ඊට ටිකක් සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. හැබැයි හිතවතුනි ලංකාවේ මේ හම්බෙන කුඩු කන්දරාවේ හැටියට එහෙම වෙන්න බෑ කියලා තමයි අපි කරපු සමීක්ෂණ අනුව වැටහෙන්නේ. කිලෝ ගණන් වලින් නෙමෙයි. දැන් කුඩු අහුවෙන්නේ ටොන් ගණන් වලින්. අපිට කිව්ව පොලිසිය නිලධාරියාගේ අදහස නම් මේක ආණ්ඩුවේ ප්ලෑන් එකක්. ගොඩ දාගන්න විදියක් නැති තැන කුඩුවලිනුයි පාතාලෙනුයි තමයි ආණ්ඩුව ගේම ගහන්නේ. පාන් පිටි ටොන් එකකට කුඩු ග්‍රෑම් 250ක් කලවම් කළත් මිත්‍රවරුනි මූලික සාම්පල් ටෙස්ට් එකේදී කුඩු තියනවා කියලා අහුවෙනවා. ඉතින් ඒක ටීවී ෂෝ එකකට හොඳටම ප්‍රමාණවත්. නිවුස් කට්ස් ටික ගහගත්තට පස්සේ ඔය කුඩු තිබ්බ කියන හැම බෑග් එකක්ම වෙන වෙනම රස පරීක්ෂණ වාර්තාවට යවනවා. ඒ කියන්නේ රජයේ රස පරීක්ෂක ගාවට. ඔය වාර්තා එන්න අවුරුද්දක් විතර යනවා. එතකන් අර පාන් පිටි මිශ්‍ර කුඩු බෑග් ටික කොහේ හරි ගාල් කරලා තියෙනවා. ඉතින් ලොකු උත්සවයක් වගේ එකක් තියලා මේවා ඇල්ලුවට පස්සේ නිවුස් එකත් ගියාට පස්සේ ඒක ෆලෝ අප් කරන්න කාටවත් මතක නැහැ. මේ විදිහට කුඩු ඇල්ලුවොත් අවුරුදු 5 ඉවරෙද්දි සෑහෙන කාලයකට පාන් පිටි ආනයනය කරන්න ඕන වෙන එකක් නැති වෙයි. හැබැයි ගමේ ගොඩේ අම්මන්ඩිලා කියන්නේ බලන්න අපේ ළමයි විනාශ කරන කුඩු මුන්ට හෙන ගහන්න ඕනේ. අනුර නාවනං ඕවා අල්ලයි. පැලවත්තේ ඩෝබි සෙට් එකටත් ඒ වගේ ඕඩර් එකක් එනවා Facebook එකේ කුඩු කේස් එක උස්සන්න කියලා. ඔන්න ඔහොමයි ආණ්ඩුව මේ ගමන යන්නේ. නිකමට හිතන්නකෝ දැන් ඉෂාරා සෙව්වන්දි සැකකාරියෙක්ව අල්ලගෙන ඉන්නේ ලෝක ශූරිය තරගයක් දිනලා එනවා වගේ. සෑහෙන්න මාධ්‍ය නිදහසක් ලබා දීලා. කැමරාවක් තියාගත්ත ඕනේ මිනිස්සෙකුට මේ සැකකාරියගේ ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න ඉඩ දීලා තමයි මේගොල්ලෝ මේ නාට්‍ය කරන්නේ. මිත්‍රවරුනි, මේ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නඩුවක් තියෙන කෙනෙක් තමයි මේ අපේ රටට අරගෙන එන්නේ. ඒ අරගෙන එනකොට එයාගේ හිනාව බලන්න. මුළු රටටම නිරාවරණය වෙන විදිහට තමයි ආණ්ඩුව මේ වැඩේ කරන්නේ. ඊට අමතරව මේ මෙහෙයුමට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයා ගැන කියන දේවල් ඒ මනුස්සයා මේක ප්ලෑන් කරපු විදිහත් මාධ්‍ය වලින් මුළු රටටම කියලා තියෙන්නේ. දැන් ඉතින් පොලිසිය කෙනෙක් ලෙඩ වෙලා ගෙදර හිටියත් එයා සමහර විට වෙන වැඩක තමයි ඉන්නේ කියලා හිතාගන්න අනිත් අයට පුළුවන්. මිත්‍රවරුනි, මීට කලින් රජයන් වලදී අපේ රටට අවශ්‍ය සැකකරුවන් වෙන රටවල ජීවත් වෙනවා නම් ඒගොල්ලෝ අරගෙන එන ක්‍රමවේදයක් තිබුණා. හැබැයි මාලිමා ආණ්ඩුව බය නැහැ. ඒගොල්ලෝ මේ සියලු දෙනාවම අරගෙන ඉන්නේ මුළු ලෝකෙටම කියලා. ලැජ්ජාවට කාරණේ තමයි මිත්‍රවරුනි. එහෙම මුළු ලෝකයටම නිරාවරණය කරලා ගෙනෙන සැකකාරියව උසාවියට අරගෙන යනකොට සර්ව සම්පූර්ණයෙන්ම ඇඟ වහලා ලොකු කවර එකක් දාලා තමයි ගෙනියන්නේ. කාටද අපි මේවා කියන්නේ? අපිට හිතාගන්න තියෙන්නේ අනුර කුමාර ඇතුළු මේ මාලිමා නඩය සෑහෙන ලොකු මාධ්‍ය නිදහසක් ලබා දීලා තියෙනවා. හැබැයි තොරතුරු දැනගැනීමේ පනතට අනුව ජනාධිපතිගේ මීඩියා එක ගැන අපි අහපුවාම ඒවට ඉන්නේ මේගොල්ලෝ අගුළු දාගෙන. සතියක් දුවන්න මේගොල්ලෝ කොහොම හරි මාතෘකාවක් ප්ලාන් කරනවා. මට කියන්නකෝ මිත්‍රවරුනි, අනුර ඇවිත් ඔබේ ගමට සිදුවුණු එක යහපතක් තියනවද? එන්න කලින් නම් කිව්වේ කොහොමද? කැට්ට තියලා කිව්වේ. හැබැයි වැඩ කීපයක් වුණා. හරිනිලා හොරෙන් කර හිටපු ලෙස්බියන් සීන් එක එලිපිට කරන්න පුළුවන් වුණා. කන්ටේනර් 323ක් පන්නලා කෝටි ගාණක් හොයාගත්තා. ගජ යාළුවෝ ටිකකට ටෙන්ඩර් නීති කඩලා බිස්නස් දුන්නා. චිචිගේ බල්ලගේ පවුම් 90 මාලේ හොයාගත්තා. වසන්ත සමරසිංහගේ කෝටි 27ක වත්කම් හෙළි වුණා. පරණ කතානායකගේ උපාධි සහතිකේ හොර එකක් කියලා ඔප්පු වුණා. අලුත් කතානායක කොළු සීන් එකක් කියලා ඔප්පු වුණා. ආණ්ඩුවේ එකෙකුටවත් හරි හමන් පවුලක් නැහැ කියලා ඔප්පු වුණා.
ඉති මිත්‍රෝරුණි අපේ මිනිස්සුත් හරියට මේ පැලවත්තෙන් ප්ලාන් කරන නිවස් ඔළුවේ තියාගෙන දුවනවා. ඊළඟට රටට සිද්ධ වෙන්න යන්නේ මොකද්ද කියන එක ගැන අවබෝධයක් නැහැ. මේ සියල්ලටම වග කියන්න ඕනේ මේ වැඩබැරි ටාසන්ලා. මම අර කලිනුත් කිව්වා වගේ එයාලගේ ප්‍රශ්න එයාලගේ නොහැකියාව එළියට එනකොට එයාලගේ ඩෝබි බලකාය එකතු වෙලා මෙන්න මේ වගේ මාතෘකා ප්ලාන් කරනවා. ඇත්තටම මේ ආණ්ඩුව හරියටම අන්න අර ලිඳ ළඟ සංගමය වගේ. ඊයා ලැජ්ජයි අනුර